මේ පාඩමේ කතා කරන්නේ කොහොමද සේවකයන්ගේ පර්ෆෝමන්ස් එවලුවේට් කරන්න කියලා. එතකොට මේ පර්ෆෝමන්ස් එවලුවේට් කරද්දි කම්පැනි බලාපොරොත්තු වෙන මට්ටමට කොහොමද සේවකයන්ගේ පර්ෆෝමන්ස් කියලා බලන එක තමයි මේ එම්පලොයි පර්ෆෝමන්ස් එවලුවේෂන් කියලා කිය. එතකොට මේ පර්ෆෝමන්ස් එවලුවේෂන් එක ප්‍රධාන ස්ටෙප් 3ක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එක තමයි define the job. ඊළඟ තමයි appraising performance. අනිත් එක තමයි feedback session. define job කියන්නේ මේකෙදි employee සහ අදාළ supervisor එහෙම නැත්නම් manager අතර තමන්ගේ ඩියුටි එක කොච්චර වෙලාවක් කරන්න ඕනද කියන එක ගැන සඳහන් වෙලා දැන් හිතන්නකෝ සේවකයෙක් පැය 8ක් වැඩ කරන්න ඕන. අන්න ඒක තමයි එයාගේ ඩිෆයින් ජොබ් එක. ඊට පස්සේ අප්‍රේසින් පර්ෆෝමන්ස් එකේ තිබෙන්නේ එයා ඇත්තටම එයාගේ පර්ෆෝමන්ස් එක පැය කීයද? එයා පැය 8න් පැය කීයක් හරියට වැඩ කරනවා. අන්න ඒකට අපි කියනවා අප්‍රේසින් පර්ෆෝමන්ස්. එහෙම නැත්නම් ඇක්චුවල් පර්ෆෝමන්ස්. එයාගේ ඇක්චුවල් පර්ෆෝමන්ස් එක කොච්චරද? තුන්වෙනි එක තමයි ෆීඩ්බැක් සෙෂන්. මෙයාගේ මේ පර්ෆෝමන්ස් එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳ ෆීඩ්බැක් එකක් දීලා එයාගේ පර්ෆෝමන්ස් ගැන අදහසක් පළ කරන එකට අපි කියනවා ෆීඩ්බැක් සෙෂන් කියලා. එතකොට මේකේ performance appraising step 3යි define the job, appraising performance, feedback session. ඊට පස්සේ මෙන්න මේ appraisal performance බලන ප්‍රධාන methods මෙතන තියෙනවා 6ක්. එකක් තමයි graphical rating scale method, alternating ranking method, paired comparison method, critical incident method, mixing method. ඔන්න වගේ methods වර්ග 6ක් මෙතන තියෙනවා. 6න් 4ක්වත් මතක තියාගන්න. මේකෙන් දේශින් මතක තියාගන්න පුළුවන්. graphical rating scale method, alternating ranking method, paired comparison method සහ mixing the methods. ඒ කියන්නේ mixing method එකේදී වෙන්නේ අර උඩ අපි කියපු method දෙකක් හරි ඊට වැඩි ගණක් හරි use කරලා මේ performance evaluate කරන එකට අපි කියනවා mixing the method. එතකොට graphical rating method එකේදී වෙන්නේ මෙයාව employee අපි rating scale එකකට දාලා rate කරනවා. හිතන්නකෝ මෙයාට අපි ලකුණු දීමේ පිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ. හිතන්නකෝ මෙයා ලකුණු 100ත් 90ත් අතර ගන්නවා නම් මෙයා good, 90ත් 80ත් අතර ගන්නවා නම් මෙයා මැද, 70ත් 60ත් අතර ගන්නවා නම් මෙයා අඩු performance එකකින් ඉන්න. ඔන්න ඔය වගේ ඒ එක එක සේවකයාට ratings ලබා දෙන එකට අපි කියනවා graphical rating scale method. ඊළඟ එක තමයි alternating ranking method. alternating ranking method එකේදී වෙන්නේ සේවකයාගේ performance එක වැඩි පෙළවලේ ඉඳන් අඩු සේවකයා දක්වා පෙළ ගස්සන එක. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒ කියන්නේ සේවකයාගේ ඒ මාසේ හරි ඒ සතියේ හරි performance බලලා එයාගේ ඒ එක එක සේවකගේ performance වැඩිම එක්කෙනාගේ නම් අඩුම එක්කෙනාට වෙනකන් අපිට ලිස්ට් කරලා අපිට පුළුවන් නේ performance අඩු කවුද කියලා බලලා අපි ඒගොල්ලන්ට මේ අදාළ සජෙෂන්ස් දෙන්න පුළුවන් නේ. මේ මෙයා ඔයාගේ අඩුපාඩු මේවයි වා මේ ටික හදා ගන්න ඕනේ. සහ කවුද වැඩ කරන්නේ කවුද වැඩ කරන්නේ නැත්තේ කියන එක මේ alternative ranking method එකේදී අපිට පුළුවන් බලා ගන්න. ඊට පස්සේ paired comparison method. ඒ කියන්නේ සේවකයෝ දෙන්න කම්පෙයාර් කරගෙන අපි ගොඩනගන මෙතඩ් එකට අපි කියනවා paired comparison method. pair කියන්නේ දෙන්න, comparison කියන්නේ කම්පෙයාර් කරනවා. දෙන්නව කම්පෙයාර් කරන මෙතඩ් එකට අපි කියනවා paired comparison method. ඊට පස්සේ mix method එක මතක තියාගන්න. හරිද? ඔය එක එක මෙතඩ් එකේ advantages disadvantages චුට්ටක් මතක තියාගන්න. ඒක සමහර විට අහන්න පුළුවන්. දැන්
graphical rating scale method එක ගත්තොත් ඒක අපිට lazy understand කරන්න, easy to understand, ඒක quick, ඒක ඉතා වේගවත් ක්‍රමයක් complete කරන්න පුළුවන්. ඊට පස්සේ alternative ranking method එක ඇවිල්ලා ඒක හරිම simple ක්‍රමවේදයක්. ඒක වැඩි අර scale කතා එමුකුත් නැහැ. ඊට පස්සේ paired comparison method එකේදී ඒක accurate ගතිය වැඩි. අපි දෙන්න pair කරන හින්දා සෑහෙන accurate ගතිය වැඩි. disadvantages ගත්තොත් graphical rating scale method එකේදී ඒක bias වෙනවා. ඒ සමහර සිද්ධි අනුව ඔය scale අපි දෙන ratings bias වෙනවා. එක එක්කෙනා මත depend වෙනවා. අන්න ඒක අවාසිය. ඊට පස්සේ paired comparison method එක ගත්තොත් ඒකට සෑහෙන time එකක් waste වෙනවා. එතකොට time එක වැඩි වෙනවා. ඒක ඇවිල්ලා ඒක disadvantage එකක්. එතකොට සේවකයන්ගේ performance evaluate කරන ප්‍රධාන methods වර්ග 6ක් විතර තියෙනවා. 6න් ප්‍රධාන 4ක් විතර මත තියාගන්න. graphical rating scale method, alternating ranking method, paired comparison method, critical incident method සහ mixing the methods. ඉතින් මත තියාගන්න ওই ටිකේ වෙන්නේ මොකද්ද කියලා එක එක method එකට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා මත තියාගන්න. ඊට පස්සේ කතා කරනවා මේ appraisal methods අපි ක්‍රියාත්මක කරද්දී මොනවාද වෙන අඩුපාඩු issues. පළවෙනි එක තමයි unclear performance standards. ඒ කියන්නේ the boss doesn't say what good work means. ඒ කියන්නේ මේකෙදි employee දන්නේ එයා දවසට කොච්චරක් වැඩ කරන්න ඕනේද, එයාගේ performance කොහොමද evaluate කරන්නේ, මොනවාටද මෙයාට grade එක හම්බෙන්නේ, මෙයා කොහොමද වැඩ කරන්න ඕන, අන්න ඒක හරියට පෙන්නලා දීලා නැති එකට අපි කියනවා unclear performance standards. අනිත් එක තමයි halo effect. halo effect එකේදී වෙන්නේ සේවකයෙක් එක හොඳක් හින්දා එයාගේ අනිත් ඔක්කොම alternatives boss හොඳයි කියලා මාක් කරන එක. එතකොට අපිට පුළුවන් මෙයාගේ actual performance එක ගන්න. ඒ කියන්නේ එහෙම වුණාම ගන්න බෑනේ. එක හොඳක් හින්දා ඒ කියන්නේ boss එයාට කැමති නම් එයා ඒ සේවකයාට ඒ boss හැම එකටම ලකුණු දෙනවා. එතකොට අපිට බෑනේ එයාගේ effective ගතිය මයින්න. එතකොට අන්න ඒ වගේ effect එකට අපි කියනවා halo effect කියලා. ඊට central tendency. ඒ කියන්නේ මධ්‍යස්ථ වෙන එක. සේවකයා කොච්චර හොඳට වැඩ කරත් ඒ හැමෝටම දෙන්නේ average ලකුණ. අන්න එකට කියනවා central tendency. ඊට පස්සේ strictness. ඒ කියන්නේ සේවකයා කොච්චර හොඳට වැඩ කරත් ඒගොල්ලන්ට හැමතිස්සෙම දෙන්නේ අඩු ලකුණු. අන්න එකට කියනවා strictness. ඊට පස්සේ bias. bias එකට අපි කියනවා boss එයාට පෞද්ගලිකව අකමැති නම් එයාගේ හැම දෙයකටම අකමැති වෙන. ඒ කියන්නේ එයා කොච්චර හොඳට වැඩ කරත් එයාව performance evaluate කරද්දී එයාට අඩු ලකුණු හැමතිස්සෙම දෙනවා. එයා කොච්චර හොඳට වැඩ කරත් එයාට අඩු ලකුණු දෙනවා. එයා අර favorable එක එහෙම නැත්නම් unfavorable එක මත එයාව ස්කේල් කරනවා නම් අපි කියනවා ඒකට bias එකක් කියලා. එතකොට ওই ටික තමයි issues in conducting an effective employee appraisal කියලා කියන්නේ. unclear performance standards, halo effect, central tendency, strictness සහ bias. ඊළඟට කතා කරනවා කොහොමද මේ appraisal problems minimize කරන්න කියලා. මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. be fair. අර bias වෙච්ච කට්ටියට අපිට පුළුවන් be fair වෙන්න. අවංක වෙන්න, ඇත්ත ලකුණු දෙන්න, favorable නොවෙන්න, ඔන්න ඔය ටික. ඊට පස්සේ මේක අපි සාමාන්‍යයෙන් මේ appraisal evaluate කරන්නේ supervisors ලානේ. මේ supervisors ලාගේ වැරදි අඩුපාඩු හින්දා තමයි මෙන්න මේ effect issues ඇති වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක minimize කරන්න training the supervisors ලව train කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ get agreement on the plan.
ඒ කියන්නේ අපි අර ස්ටෙප්ස් වලදි මුලින්ම කතා කරන්නවනේ ජොබ් ඩිෆයින් කියලා. ජොබ් ඩිෆයින් කියන්නේ එයාට කරන්න තියෙන වැඩ කොටස කොච්චරක්ද කියන එකනේ. අන්න ඒක සේවකයා සහ අදාළ සුපර්වයිසර් එකතු වෙලා ඇග්‍රි වෙලා අන්නේ ප්ලෑන් එක අනුව ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා get agreement on plan. එතකොට අපිට පුළුවන් අර appreciable problems අවම කරගන්න. ඊට පස්සේ choose right appreciable tool. අපිට පුළුවන් අර අතන අපි කතා කරපු appreciable tools වලින් කැමති tool එකක් හරියට ගැලපෙන tool එකක් use කරන්න. එතකොට ඒකෙන් පුළුවන් අපිට මේ problems minimize කරන්න. ඔන්න ඔය ටික තමයි ඔය පාඩමෙන් කතා කරන්නේ. මම කිව්වනේ අන්තිමට තියෙනවා අර මේ එක එක appreciable methods වල advantages disadvantages චුට්ටක් බලාගන්න කියලා. ඉතින් මේක චුට්ටක් බලාගන්න advantages disadvantages මොනවද කියලා. එතකොට මේ පාඩමේ කතා කරන්නේ කොහොමද සේවකයෙක්ගේ performance evaluate කරන්න කියලා. evaluate කරන performance appreciation steps තුනක් තියෙනවා. එකක් තමයි define the job, appreciation performance සහ feedback session. ඊට පස්සේ methods වර්ග 6ක් විතර දිනවා. 6න් 4ක් විතර මතක තියාගන්න. ඊට පස්සේ මොනවාද මේ methods කරද්දී වෙන issues සහ ඒවා කොහොමද minimize කරගන්නේ. ওই පාඩමේ තියෙන ওই ටික. සහ අන්තිමට බලාගන්න මොනවාද මේ එක එක method වල advantages සහ disadvantages කියන්නේ කියලා. මෙතන දීලා නැහැ. ඒ ටික හොයන්න කියලා තියෙනවා. ඒ ටික චුට්ටක් බලන්න. ඉතින් ওই පාඩමේ තියෙන්නේ ওই ටික තමයි.